බොරුවට වැලියුඩ ඇවිදිනවා වගේ පීන පීනයි ඉඳලා මුතු හොයන්න ඔය දෙකම කරන්න බෑ. වාට මුතු හොයන්න ඕන නම් වාට වඩා වටින දේවල් ඕන නම් ඒ වෙනුවෙන් වාට එහෙම ගැඹුරට පීනන්නම පීනන්න නෙමෙයි කිමිදෙන්නම වෙනවා. ඩයිව් කරන්නම වෙනවා. එහෙම තමයි ඒක හැටි. ඒ වගේ මේ ලෝකේ සමහරක් දේවල් තියෙනවා. බහුතරයක් මිනිස්සුන්ට එක්ස්පීරියන්ස් කරන්න බැරි. ටිකක් සාමාන්‍ය ප්‍රමාණයට එහා උත්සාහ කරපු මිනිස්සුයෙකුට සාමාන්‍ය ප්‍රමාණයට වඩා මහන්සි වෙන මිනිස්සුයෙකුට විතරක් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් දේවල්. ඇවරේජ් මිනිස්සෙක් ගොඩක් වෙලාවට එහෙම දේවල් තියනවද කියලාවත් දන්නේ නැතුව ඒගොල්ලෝ නිකම්ම මැරලා යනවා. හැබැයි ටිකක් කර තමන්ගේ ලයිෆ් එකේ මහන්සි වෙන්න ඕන කාලවල මං කියන්නේ හැමදාම මහන්සි වීමක් කර නෙමෙයි. තමන් මහන්සි වෙන්න ඕන කාලවල හරි විදියට මහන්සි වෙන මිනිස්සු ඒ සාමාන්‍ය මිනිස්සු දකින්න දේවල් වලට එහා ගියපු යම් දේවල් ටිකක් දැකලා යම් දේවල් ටිකක් එක්ස්පීරියන්ස් කරලා මැරලා යනවා. කවුරුත් මැරෙන්නේ නැහැ. මැරෙන්නේ නැහැ කියලා නෙමෙයි කියන්නේ. හැමෝම මැරෙනවා ඇත්ත. හැබැයි මැරෙන්න පුළුවන් එක එක ආකෘති තියෙනවා. ඔයාට පුළුවන් ඉතාලම සාමාන්‍ය වෘත්තයක් වගේ මොකෝත් නැතුව ඔහේ ඉඳලා මැරලා යනවා. එහෙම නැත්නම් ඔයාට පුළුවන් පොඩ්ඩක් උත්සාහ කරන්න. සමහරක් උත්සාහයන් හරියයි සමහරක් ඒවා හරියක් නැති වෙයි. මේ දේවල් විඳින්න පොඩ්ඩක් උත්සාහ කරලා මේ ලෝකේ තියෙන අපිට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් උපරිම සීමාවට පොඩ්ඩක් ඔට්ටු වෙලා එහෙම මැරලා යන්න පුළුවන්. ඒ කියන්නේ මගේ පෞද්ගලික විශ්වාසය තමයි මිනිස්සෙක් වුණාම තමන් මැරුණට පස්සේ වල දාන්න ඕනේ ඊටාම සුමටව ජීවත් වෙච්ච සාමගාමී ඇඟක බොඩියක් නෙවෙයි. එතන වැළලෙන්න ඕනේ දේවල් උත්සාහ කරලා අලුත් දේවල් එක්ස්පීරියන්ස් කරන්න සාමාන්‍ය මිනිස්සුන්ට යන්න බැරි සීමාවල් වලට තමන්ගේ ලයිෆ් එක ඇදගෙන ගිහිල්ලා සාමාන්‍ය මිනිස්සු එක්ස්පීරියන්ස් කරන්නේ නැති දේවල් ටිකක් දැකලා සමහරක් දේවල් උත්සාහ කරන්න ගිහිල්ලා වැරදිලා එහෙම් මෙහෙන් අර කඩතොළු වෙච්ච තුවාල වෙච්ච කැලල් පිරිච්ච මිනිස්සෙක්ව තමයි මැරුච්ච දවසට වලලන්න ඕනේ. නැතුව මොකුත් නොවිච්ච ඔහේ යන විදිහට ගලාගෙන ගියපු එහෙම මිනිහෙක්ව නෙවෙයි. ඒක තමයි මගේ විශ්වාසය. ඒ හින්දා මම පර්සනලි කරන දේ තමයි මට මොනවා හරි තව එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් දේවල් තියෙනවා කියන එක පේනවනම් සහ මම ඒ එක්ස්පීරියන්ස් කරන්න එක කැමතියි නම් මම පර්සනලි අනුගමනය කරන ක්‍රමවේදය තමයි හරි මට මේ මම ඉන්නේ මට මහන්සි වෙන්න පුළුවන් වයසක මට තව මහන්සි වෙන්න පුළුවන්. එහෙමනම් මම ඒ වෙනුවෙන් මහන්සි වෙලා ඒ දෙයට උත්සාහ කරනවා. ඒක හම්බුනොත් එමය හදිස්සියවත් නැතුණා ප්‍රශ්නයක් නැහැ. මම උත්සාහ කරා ඉච්චරයි. මම කියන්නේ ළමයි ඕගොල්ලෝ ඒ කියන්නේ ඔයාලා මේ A level වලට ආවේ ඒකට. ඔයාලට සාමාන්‍ය මිනිස්සුලා ඉන්න ඕන නම් ඔයාලා A level කරන්නේ නැතුව O level වලින් අතර කරලා යන ඕන තරම් අය ඉන්නවා. ඔයාලට එහෙම ඕනුනේ නැහැ. ඔයාලට ඕනුණා සාමාන්‍ය මිනිස්සු එක්ස්පීරියන්ස් කරන දේවල් වලට එහා ගිහිල්ලා ටිකක් වැඩිපුර දේවල් දැකපු මිනිස්සෙක් වෙලා මැරලා යන්න ඕගොල්ලන්ට ඕනුණා. ඔයාලා දන්නේ නැතුණාට ඒක තමයි ඔයාලා මේ කරමින් ඉන්නේ. ඕගොල්ලෝ කියන්නේ ඒක ඇත්තටම වෙන එකක්. හරිද? ඒ කියන්නේ අපිට එහෙම දේවල් සමහරක් දේවල් තියෙන